හායි යාළුවනේ කොහොමද ඉතින් ඔයාලට හොඳ දවසක් කියලා ප්‍රාර්ථනා කරන ගමන් ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා ශ්‍රීනාල් ගේම් YouTube channel එකට. ඉතින් අපි අද බලමු ඉස්සරහට එන ඉවෙන්ට් එකක් ඉවෙන්ට් එනවා YT Pants එනවා කියලා තියෙනවා පෝකර් එනවා කියලා තියෙනවා. අපි බලමු මොනවද ඒවා එන confirm date හරියටම අපි අද කතා කරමු බලමු. ඔයාලා මේ වීඩියෝ හොඳ නම් like එකක් comment එකක් දාලා ෂෙයා පාරක් දාලා යාළුවන් අතර වයිරල් කරන්න. ටිකක් අත නැතුව බයිලා ගන්න ඉක්මනට වීඩියෝ එකට යන්න. හරි ඉතින් බොයිස් කිව්වා වගේම අපි පළවෙනි ඉවෙන්ට් එක විදියට බලමු. ඉවෙන්ට් එකක් යනවා කියලා දාලා තියෙනවා අප්‍රේල් මම දිනෙත් එක කියන්නම් ඔයාලට ඉස්සරහට. IPL එකක් අපිට එන්න තියෙනවලු. ඒකට ඔය එන්න කිට් වගේක් තමයි දැන් අපි බලන්න යන්නේ. බලමු මේවා කොහමද. ඒක මේකේ තියෙන්නේ නම් ගෝල්ඩ් වල නමුත් අපිට ගෝල්ඩ් වලට නම් දෙන්නේ නැහැ. මං හිතන්නේ අපිට ඩයමන්ඩ් වලට තමයි දෙන්නේ. ඉතින් බලමු මේ ඉවෙන්ට් එක කොහමද ඩිසයින් වෙලා තියෙන්නේ කියලා. ඕන් යාළුවනේ එහෙනම් කිව්වා වගේම කැප් එකක් තියෙනවා. මේක අප්‍රේල් 1 වගේ තමයි එනවා කියලා තියෙන්නේ IPL ස්පෙෂල් ඉවෙන්ට් එක. ඕම තමයි බලා ගන්න වෙන්නේ. අපිට කැප් එකක් තියෙනවා. ක්‍රිකට් පිස්සොන්ට නම් සුපිරියක් වෙයි කියලා හිතනවා. කිට් එකක් පට්ටරම ඩිසයින් කරලා තියෙනවා. ඒ වගේ මෝට් එකකුත් තියෙනවා. මෙව නම් ජිම් කාන් ඉවෙන්ට් වලට තමයි එන්නේ. අපිට නම් නිකන් දෙන්නේ නැහැ. ඩයමන්ඩ් ටික රෙඩි කරන් තියාගෙන ඉන්න යාළුවෝ එහෙනම්. හරි ඉතින් යාළුවනේ ඒ වගේම අපි තව ඉවෙන්ට් එකක් තියෙනවා. අපි බලමු ඊළඟ ටොප් අප් ඉවෙන්ට් එක මොකක්ද ඒක ටොප් අප් කරමු අපිට මොනවද හම්බෙන්නේ කියලා. මම නම් හිතන්නේ ඒක එච්චර හොඳ එකක් කියලා. වඩන එක මගේ හැටියට මට ඒක සෙට් වෙන්නේ. බලන්න ඔයාලට ඒක සෙට් වෙනවද කියලා ඔයාලා ආසද කියලා. ඔන්න ඉතින් කී විදියට ටොප් අප් ඉවෙන්ට් එක තියෙනවා. පොන්ඩර් ටොප් අප් කියලා තියෙන්නේ. ඉවෙන්ට් එක ඉන්නේ අප්‍රේල් 4 කියන්නේ තව දවස් 2 3 4 5කින් තව එන්න තියෙන්නේ. ඊට පස්සේ ඕක එනවා. ඉතින් මට නම් සෙට් වෙන්නේ ඕකේ කිට් ටික නම් මොකද කෙනෙක් ඇතයි මේවා නිකන් මම වගේ නිකන් ජිම් 100 ටොප් කෝට් බැට් එකක් තියෙනවා. ඒ වගේම 300ට කැප් එකක් තියෙනවා. 500ට සපත්තු දෙකයි 10ට කලිසමුකුයි අනිත් එක බොඩියට එකක් තියෙන්නේ. අනිත් එක අපිට ජිම් 2000 ටොප් අප් කරපුවම හැමදාම හම්බෙන අපිට එකයි බැනර් එකයි. ඔය ටික තමයි ඉතින් ටොප් අප් සීට් එක පැත්තෙන් අපිට තියෙන්නේ. ඉතින් ඔයාලා කමෙන්ට් කරලා කියන්න ඔයාලා මේකට ආසද නැත්නම් කැතයිද කියලා. හරි එහෙනම් යාළුවෝ අපි බලමු ඊළඟට එන්න තියෙන අපේ EVO wallet එක මොකක්ද කියලා. ගොඩක් යාළුවෝ මට මැසේජ් දාලා අහලා තිබ්බ මොකක්ද EVO wallet එක පොඩ්ඩක් වීඩියෝ එකක් දාන්න කියලා. ඉතින් මම EVO wallet එක ගැන වීඩියෝ එකක් දානවා. මොකද ගොඩක් යාළුවෝ ගාව EVO ගන්න නැහැ. ඒගොල්ලෝ ඉන්නේ EVO ගන්න එනකම්. ඉතින් බලමු එදා පාර EVO ගන්න wallet එක මොකක්ද කියලා ඔයාලම බලන්නකො. ඔන්න යාළුවනේ මේ පැත්තේ තියෙනවා ඉවෙන්ට් එක. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ෆාමාස් එකයි ගුඩ් පැකර් එකයි හයිෂෝටියයි පැරපල් එකයි තියෙනවා. ඉතින් යාළුවන්ට සුපිරියක් වෙයි එදා පාර EVO wallet එකත් ඉතින් ජෙම් ටික දැම්ම රෙඩි කරන් තියාගන්න කියලා ඉල්ලනවා. මොකද EVO ගන්නයක් ගන්න ජෙම් 1500ක් යනවා හරියටම. ජෙම් 1500ක් තියාගෙන ඉතින් EVO ගන්න කියලා ඔයාලා EVO ගන්නයක් එහෙම ගන්න ඉතින් ඔයාලා. හරි යාළුවනේ ඉතින් ඒ වගේම අපිට තව ඉවෙන්ට් එකක් එන්න තියෙනවා. හෝලි මයි සෝන් කියලා. හෝලි මයි සෝන් කියලා එකක්. ඉතින් ඒකේ සීසන් වගේ කම්ප්ලීට් කරලා අපිට ෆ්‍රී බන්ඩල් එකක් සුපිරි ෆ්‍රී බන්ඩල් එකක් ගන්න පුළුවන්. ටොප් අප් කරන්න නැති යාළුවන්ට එදා පාර සුපිරියක් මේ තියෙන බන්ඩල් එක. ඉතින් මේ තියෙන ඒ ඉවෙන්ට් එක මයි සෝන් කියලා. මේක අපිට වෝට් කරන්න තියෙන ඊළඟට දෙන්නේ මොකද්ද කියලා අපිට මතකයි. අපි ඉස්සර කරා වෝට් කරලා ඔය අපි ඉවෙන්ට් එක එනකොට ඉතින් ඒ විදිහට කරලා ඒ ඉවෙන්ට් එකට ආවට පස්සේ ඒ ඉවෙන්ට් එකේ තියෙන මිෂන් ටික කම්ප්ලීට් කරලා අපිට ඒ ෆ්‍රී බන්ඩල් එක අපිට ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ දැන් කතා කර ඇති. දැන් අපි බලමු එක දිගට එන ඉවෙන්ට් සෙට් එකක් එක දිගටම මම කතා කරන්නෙත් නෑ. ඔයගොල්ලෝ මේ බලන්න එක දිගට එන ඉවෙන්ට් සෙට් එකක් දැන් මම පෙන්නන්නම් ඔයාලට. අනිවාර්යයෙන් මේ සෙට් එක එනවාමයි. ඔයාලා බලන්න දැන්. ඉතින් යාළුවනේ මේ විදිහට ලක් රෝල් එකක් එනකොට මම මේක තායිවාන් සේව් එකේ දැක්කා. මම ලොගින් වුණා. ඉතින් මම දැක්කා මේ සෙට් එක මෙහෙම විදිහට අර ජෙම් 70ට කොණ්ඩයක් තියෙනවා. දන්නවා ඇති අර බන්ඩල් එකක් තියෙනවා. මට නම් මතක නැහැ හරියට ඒකේ. ඉතින් ඒ වගේ මේක එනවා කියලා තියෙනවා. මේක නම් ඔෆිෂියලි කන්ෆර්ම් කරලා තියෙනවා අප්‍රේල් 8ත් 9ත් අතර එනවා කියලා. ඉතින් යාළුවන්ට සුපිරි මේකක් වෙයි. මොකද මේ බන්ඩල් සුපිරි ඩිසයින් කරලා තියෙනවා. ඒ වගේම සුපිරි ඇනිමේෂන් එකක් තියෙනවා. ඒ වගේම සුපිරි ෆිස්ට් එකක් තියෙනවා. ඒ වගේම ආයේ කොඩි මොඩ් රිටර්න් කරනවා කියලා කියනවා. මොනවා වෙයි දන්නේ මේ ලක් රෝල් එකට එනවා කියලා කියනවා. ඒ වගේම පෝකර් ඒ වගේම අපිට ගෝල් ෂේඩ් බන්ඩල් ඉටන් එනවා කියලා තියෙනවා. ඒ වගේම පංච කිටන් එනවා කියලා තියෙනවා. ඒ වගේම තව ඉවෙන්ට් ගොඩක් එනවා කියලා තියෙනවා. ඒ වගේම සමහර ගෝල් රොයල් කියලා එකක් තියෙනවා. ඉතින් ඒවා ටිකක් තියෙනවා. ඉතින් ඒ වගේම
අපිට සුපිරියකුය කියලා මං හිතනවා. ඉතින් මෙදා පාර හරියාලුන් අපි පොඩ්ඩක් කතා කරමු මේ අප්‍රේල් 8ත් 9ත් අතරේ මේ බණ්ඩල් එකගෙන. ඉතින් සුපිරිම රිංග් ඉවෙන්ට් එකකට තමයි එන්න තියෙන්නේ. ඉතින් සුපිරිම කටාන ස්කින් එකක් තියෙනවා. ෆීමේල් බණ්ඩල් එකක් ලස්සනයි. ෆීමේල් දාලා ගන්න යාළුවන්ට. ඒ වගේම සුපිරි අපට බැලලා තියෙනවා. ඉතින් අපිට ගොඩක් මෙතන වැදගත් වෙන්නේ කටාන එකයි ග්ලූ වෝල් එකයි. මම මාර ග්ලූ වෝල් එකත් ලස්සනටම ඩිසයින් කරපු එකක්. ඉතින් ඩයමන්ඩ් කලර් ඉවෙන්ට් එකට තමයි එන්නේ. ඉතින් අඩුම ජිම් 3500ක්වත් තියයි මන්නම් හිතන විදියට. ඉතින් ඔයගොල්ලෝ බලලා මේක ස්පින් කරන්න කියලා ඉතින් කියනවා. ඉතින් ටොප් අප් කරන්න නැති යාළුවොත් ඉතින් ටොප් අප් කරන්න කියලා ඉල්ල. හරියාලු නම් අතට ගිහින් ඉන්න ඔයාලා වීඩියෝ එක හොඳ නම් ලයික් එක කමෙන්ට් එක සබ්ස්ක්‍රයිබ් පාරක් දාන්න. ඉතින් channel එක අලුතෙන් පටන් ගත්තේ නම් මම කියන සුබ දවසක්.